ආයුබෝවන් ආදරණීය ඔයාලා අද මේ එකතු වෙලා ඉන්නේ සාගී ෆුඩ් වයිබ්ස් YouTube channel එකත් එක්ක. මම අද ඔයාලත් එක්ක මාළු ඇඹුල් තියල් එකක් හදන විදිය බෙදා හදා ගන්නවා. මේ මං හදන විදිහ. ඔයාලා මේක හදලා කොහොමද කියලා මට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම channel එක subscribe කරන්න. අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. මම මේකට කිලෝග්‍රෑම් 300ක් ගත්තා. අපිට ඕනේ තව ගොරක කැබලි 3ක්, රතු මිරිස් කුඩු මේ සැඳි භාගයයි, කුරුඳු ටිකයි, සුදු ලුණු බික් 3ක් ඕනේ. කුඩු කරගත්ත ගම්මිරිස් මේ සැඳි භාගයයි, කරපිංච ටිකයි, ලුණු, ඒ වගේම පොල් තෙල් මේ සැඳි දෙකක්. අපිට ගම්මිරිස් ඇටවලින් මේ සැඳි එකමාරක් විතර ඕනේ. තව වතුර ස්වල්පයක් අපිට ඕනේ. මුලින්ම අපි මේක සීසන් කරගන්න ඕනේ. අපි ඒකට ලුණු සහ කුඩු කරගත්ත ගම්මිරිස් එකතු කරලා හොඳට මික්ස් කරගන්න ඕනේ. ඒක හැම කෑල්ලක්ම හැම මාළු කෑල්ලක්ම තැවරෙන ආකාරයට මේක අපි හොඳට මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට පොල් තෙල් මේස හැඳි දෙක එකතු කරනවා. පොල් තෙල් එකතු කළාට පස්සේ අපි හොඳට මේක මික්ස් කරගන්න ඕනේ. මේ විදිහට මික්ස් කරගත්තට පස්සේ අපි අපේ ගොරක ටික තම්බ ගන්න ඕනේ. ඒ තම්බගත්ත ගොරක මේ විදිහට බ්ලෙන්ඩර් කප් එක දාලා ඒකටම අපි ගම්බිරිස් ඇට මේස හැඳි එකමාර, ලුණු ටිකක්, සුදු ලුණු බික් 3ක්, මිරිස් කුඩු මේස හැඳි භාගය එකතු කරලා හොඳට මේක බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. මෙතනදී මම ඔයාලට කියන්න කැමතියි ඇඹුල් තියල් එක ගොඩ කාලයක් තියාගන්නවා නම්, දවස් 4-5කට වැඩි කාලයක් තියාගන්නවා නම් රතු මිරිස් නොදා ඉන්න තරමට හොඳයි. දැන් මේ විදිහට හදාගත්ත ගොරක පේස්ට් එකකින් භාගයක් අපි මේ මාළු කෑබලිත් එක්කලා හොඳට මික්ස් කරගන්නවා. ඊට පස්සේ අපි මැටි ඇතලියක් අරගෙන ඒකට කුරුඳු පොතු, කරපිංචා මේ ආකාරයට සකස් කරගන්නවා. ඊට පසු අර ගොරක පේස්ට් එක තවරාගත්තු මාළු අපි මේ විදිහට පිළිවෙලකට මැටි භාජනයේ වසුර ගන්නවා. ඊට පස්සේ ඉතුරු වෙලා තිබිච්ච අපේ ගොරක පේස්ට් එකට අපි වතුර ටිකක් දාලා වතුර මේ සැඳි 3-4ක් විතර වගේ එකතු කරලා මේ විදිහට මාළු කෑලි වැහෙන්න ප්‍රමාණයට දාගන්නවා.
දැන් අපි මේක අඩු ගින්දරේ විනාඩි 5ක් 6ක් පමණ හොඳින් පියන වසාගෙන උයා ගන්නවා. ඊට පස්සේ විනාඩි 6කට විතර පස්සේ අපි මේක පොඩ්ඩක් මේකේ තියෙන කෑලි දෙපැත්ත දාගන්න, දෙපැත්ත පෙරලා ගන්නවා. ඒක පරිස්සමෙන් කරන්න ඕනේ, මාළු කැඩෙන්න පුළුවන්. සීරුවෙන් අපි එහා පැත්ත මෙහා පැත්ත මාළු කෑල්ල පෙරලා ගන්නවා. අපි තවත් විනාඩි 6ක් විතර වගේ මද ගින්නේ මේක උයා ගන්නවා. දැන් මේ විදිහට කෑමට ගන්න පුළුවන්. අපිට මේක දවස් කීපයක් ශීතකරණයක් තුල දාන්න නැතුව වුණත් පාවිච්චියට ගන්න පුළුවන්. ඔයාලත් මේ විදිහට හදලා බලන්න. සුබ දවසක්.